අද මම මගේ මේ ක්ලොසට් රූම් එක චේන්ජ් කරන්නයි යන්නේ. මේ ඔක්කොම ටික විසික් කරලා අලුත් වෝඩ්‍රෝබ් එකක් ගේනවා. Hello YouTube! මම හුඟ කාලෙක ඉඳන් කරන්න හිටපු vlog එකක් මේක. හැබැයි හරි වෙලාව වෙනකන් හිටියේ මට ඕනි විදිහට මේ වීඩියෝ එක කරන්න. ඔයගොල්ලෝ හුඟක් දැකලා ඉතින් සමහරට මගේ Facebook වල, මගේ TikTok වල මම වීඩියෝස් කරන්නේ මෙන්න මේ background එකේ ඉඳන්. මේ තමයි මගේ closet room එක. මම ඔයගොල්ලන්ට මේ closet room එක පෙන්නන්නම්. මේ වෙලාව නම් ගොඩක් අපිලි වෙලයි. හැබැයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. කාමරේ ඇතුළට ආපු ගමන් ඔන්න ඔහොම setup එකක් තියෙන්නේ. මං කිව්වේ ගොඩක් අපිලි වෙලයි කියලා. මොකද අද මගේ අලුත්ම wardrobe එක ගෙනින් හින්දා මං පොඩ වඩු එළියට දාන්න පටන් ගත්තා. But let's just go through my room first. මේ තියෙන්නේ මගේ ඇඳුම් රැක්ස් ටික. මෙන්න මෙතන තවත් ලොකු රැක් එකක් තිබ්බා. මගේ coats තිබ්බා. හැබැයි ඒක කඩන් වැටුණා. ඒ හින්දා ඒ ඇඳුම් ටික දැනට තියෙන්නේ මෙතන. දැන් මෙතන තියෙනවා රැක්ස් 3ක් 4ක්. මේකේ මම දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් මම හැමදාම වගේ පාවිච්චි කරන නිකන් ටී-ෂර්ට්ස් tops. මේකේ මම දාලා තියෙන නිකන් fancy tops ටිකක් අර නිකන් off shoulder ඒවා ආරම ඒවා. මේකේ තියෙන්නේ මගේ gown. මේකේ තියෙන්නේ මගේ denims. මේ denims තියෙන හින්දා තමයි මෙන්න මෙහෙම මෙයා බර වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ මගේ skirts sarees. මේකේ තියෙන්නේ වැඩිපුරම මගේ shirts fitness ඇඳුම්. මේකේ තියෙන්නේ මගේ gown ගොඩක් වගේම blazers ටිකකුත්. මෙතන මේ අස්සේ තියෙන්නේ අර චුටි skinnies fancy ඇඳුම් ගොඩක්. මගේ නිතර අහන ප්‍රශ්නයක් තමයි අනේ අකේ ඔයාගේ රැක්ස් ටික කොහෙන්ද හදාගත්තේ කියලා. මම කවදාවත් ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දීලා නැහැ. ඒකට හේතුව තමයි මමවත් දන්නේ නැහැ මේ රැක්ස් ටික කොහෙන්ද හැදුවේ කියලා. ඒ දවස්වල මම clothing organizing කරන වෙන්ඩර් කෙනෙකුට වැඩේ බාර දුන්නා. අනේ මගේ ඇඳුම් ටික පොඩ්ඩක් අස් කරලා පිළිවෙල කරලා දෙන්න කියලා. එතකොට එයා තමයි මේ ඇඳුම් ටික රැක්ස් ටික හැදෙව්වේ කවුරු හරි මොරටුවේ ඉන්න සීයා කෙනෙකුට කියලා. මේ එක රැක් එකක් උනේ රුපියල් 5600යි මට මතක විදිහට. දීවනෙන් හදපු රැක් එකක්. අනිත් එක ලොකු බරක් එහෙම දරන්න පුළුවන් රැක්ස් නෙමෙයි. ඔයගොල්ලන්ට පේනවනේ. මේක දැන් රැක් එක කෙලින් නෙමෙයි තියෙන්නේ. ඒක නිකන් මිහිම වෙලා තියෙන්නේ. එයා ඩෙනිම් ස්පෙෂලි දාපු ඒවා ටික පොඩක් බර වෙලා ඒකට ලොකු බරක් එහෙම දරන්න පුළුවන් රැක්ස් වගේක් නෙමෙයි. ඒ වගේම මේ පැත්ත ගහලා ඔන්න ඔහොම වැටෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. ඒ හින්දා ඉන්න පුළුවන් උඩරින් ඉඳලා තමයි මම wardrobe එකක් හදාගන්න තීරණය කරේ. So now the most important question. මගේ අලුත් wardrobe එක කවුද හදන්නේ? මම පහුගිය දවසක මගේ Facebook වල වීඩියෝ එකක් දැම්මා මගේ අලුත් vanity mirror එක හදපු එක ගැන. මෙන්න මේක. ඒ හදපු වෙලාවේ මම කිව්වා මට ඊළඟට හදන්න ඉතුරු වෙලා තියෙන මගේ wardrobe එක කියලා. ඒ වෙලාවේදී මට ඔය furniture vendors කිහිප දෙනෙක් message කරලා ඇහුවා අපි wardrobe එකක් හදමුද කියලා. ඒ message කරපු අයගෙන් මම තෝරගත්ත එක vendor කෙනෙක් ඉන්නවා මෙන්න මේ wardrobe එක හදන්න. ඒ vendor තමයි VTech. VTech කියන්නේ මම දැනටමත් දන්න ෆර්නිචර් ෂොප් එකක්. අපේ ගෙදර ගොඩක් තියෙන බඩු VTech එකෙන් ගත්ත ඒවා තියෙනවා. මම උන්ට පෙන්නනවා. මේ කළු පාට ටේබල් එක VTech එකෙන් මම දරාස් වලින් ඕඩර් කරේ මොකක් හරි ඔෆර් එකක් තියෙනකොට. මෙන්න මේ කැබිනට් එකත් VTech එකෙන්. මෙන්න මේ සුදු පාට L shape එක නෙමෙයි. මෙන්න මේක නෙමෙයි. මෙන්න මේකත් අර කළු එකේ සුදු version එක. ඒකත් VTech එකෙන්. අපේ පල්ලෙහා තියෙන TV stand එකත් VTech එකෙන්. මගේ මේ කාමරේ තිබ්බ L shaped, H shaped මේකප් ඩෙස්ක් එකත් VTech එකෙන්. ඉතින් ඒ හින්දා මම දන්නවා VTech එකේ ෆර්නිචර් මොන වගේද, මේක හදන්නේ මෙලවයින් වලින්, බඩු වල ක්වොලිටි එක මොන වගේද, කොච්චර කාලෙක තියාගන්න පුළුවන්ද, ඔන්න ඔය වගේ ඩීටේල්ස් මම දන්න හින්දා මම දන්න බ්‍රෑන්ඩ් එකත් එක්ක යනවා කියලා තීරණය කරා. And here's what happened. VTech එකත් එක්ක මේ wardrobe එක හදනවා කියලා තීරණය කරාට පස්සේ VTech එකෙන් ආවා ගෙදරට. VTech එකෙන් ඇවිල්ලා පොඩක් කාමරේ බලලා measurements අරගෙන අපි plan එකක් හැදුවා. හරි මට ඕනේ මෙන්න මේ වගේ දෙයක්. මට ඇත්තටම ඕන වෙලා තිබ්බේ පොඩක් open closet wardrobe එකක්. මම මුලින්ම හිතුවේ නිකන් lines විතරක් මොනවාද steel rods විතරක් බිත්තියට ගහලා යමු කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කතා වුණා. එතකොට
ඒත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේ අපිට wardrobe එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට නිකන් hanging racks ටිකක් තියෙන්නේ කඩේක වගේ. ඉතින් අපි wardrobe එකක් හදමු කියන තැනට අපි ආවා. හැබැයි ඒ wardrobe එකත් fully closed wardrobe එකක් නෙමෙයි. මට කැමති open wardrobe එකක් තියන්න. මොකද ඕවා ඇර ගන්න ගියොත් මම දන්නවා මං ඉතින් ඕවා කරන්නේ නැහැ. අන්තිමේදී මං ඔය ඔක්කොම නිකන් උන්ඩි කරලා ඇතුළට දාලා වහලා තියයි. ඒ හින්දා මට ඕනේ hanging open wardrobe closet එකක්. අර පරිස්සම් කරන්න ඕනේ ඒවා ටික විතරක් අපි වහන්න තීරණය කරා. ඊට පස්සේ VTech එකේ තියෙන හොඳ තමයි ඒගොල්ලොන්ට පුළුවන් වුණා මට 2D sketch එකක් එවන්න measurements එක. අපි මෙන්න මේ වගේ plan එකකට යමු කියලා මම එකෙන්ම කැමති වුණා. sketch එකට අනුව මෙන්න මේ විදිහට තමයි මගේ wardrobe එක එන්නේ. ඒක අද දෙකට එනවා. දැන් වෙලාව 11 මාරයි. ඒ හින්දා මට ඒගොල්ලෝ එන්න කලින් මෙන්න මේ තියෙන ඇනුන් ටිකෙන් ඕනේ ඒවා ටික තියලා මම නිතර ඇඳින්නේ නැති ඇඳුම් එක්ක ඩොනේට් කරන්න කාට හරි දෙනවා නැත්නම් මම නිතර අඳින්නේ නැති ඒවා ටික නවල අයින් කරන්න ප්ලෑන් එකක් ගහගත්තා. මොකද මේ ඔක්කොම ටික wardrobe එකට දාන්න උමනාවක් නැහැ කියලා මට හිතුණා. මොකද අලුත් wardrobe එකක් කෙන එකේ පොඩ්ඩක් පිළිවෙල කරමු කියලා හිතුවා. So ඒක තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. අපි VTech එකෙන් ඇවිල්ලා මගේ අලුත් wardrobe එක set up කරන්න කලින් let's organize my closet. තාම උදේට කෑවේ නැහැ. ඒ හින්දා breakfast time with some eggs and some sausages. මම එක පෙට්ටියක් මම අයින් කරලා ඩොනේට් කරන පෙට්ටියක් හදනවා. and තව පෙට්ටියක් මම නිතර අඳින්නේ නැති හැබැයි මට තියාගන්න ඕනේ ඇඳුම් අයින් කරන. එතකොට ඒවා නවල ඇතුළකට දාලා තියන්න පුළුවන්. ඒකට මම අඳින්නේ නැත්තේ මැටීරියල් එකක්. දැන් මට මැටීරියල් එක ඇඩ්ජස්ට් කරන්න කියලා හිතනවා. ඒක වරකට තමයි සාරි අඳින්නේ නැහැ. ඒක අයින් කරලා දාන්න. Okay, so that is it. boxes දෙකක් හැදුවා. මෙන්න මේ box එක donate කරන්න. මෙන්න මේක නවල අයින් කරලා තියන්න. මොකද මන්ට පස්සේ මං කැමති වෙන්න ඉඩ තියෙනවා ආපහු ඒක ඒවා අඳින්න. හැබැයි අයින් කරලා තියන්න ඕනේ. එදිනදා මං අඳින්න නැති ඒවා. One day later. It is now the next day. ඊළඟ දවසේ wardrobe එක උදේ ආවා. කට්ටියන එන්නේ අතට බඩු කියනවා. ඉනි මං ගත්තියනවා. Oh. It's nice, ne? Oh, ඒක ඉතින් ඔයාගේ වගකීම. දැන් කරන්න එපා. ඒක මේකට ඉවරනාට පස්සේ. ඔව්.
ඔව් ඒක තමයි. අනික එක නේ හැම එකක්ම ඔන් කරන්න පුළුවන්. ලස්සනයි නේ? ලස්සනයි. උඩටම හදලා තියෙන පොරිම. ඕකේ මේ වගේ අරිනේම තමයි ප්‍රශ්නේ නේ. අරින්න ගෙන්නේ යනවා කෙනෙක් හොයන්න. මේ උඩේකට අර මේ හැං කරන්න මේවා තියෙනවා. පොඩි නිකන් අණුවක් වගේ. ඒක නම් ගොඩක් වටිනවා මේ පොල්ල නේ. ඔව්. එතකොට අපිට අර අනිත් ඒවා ඔක්කොම දාගන්න පුළුවන්. You guys, look at how beautiful this looks. This is my room. Look at how beautiful. That's crazy. Oh my gosh. Okay, so VTech, you guys did an amazing job. ඔයගොල්ලෝ මේ වගේ closet එකක් හදාගන්න කැමති නම් VTech එකට කතා කරන්න. මොකද they did such a fantastic job. මට ඕනේ විදිහට ඔයගොල්ලෝ wardrobes විතරක් නෙමෙයි, bedrooms, living rooms, ඇඳවල්, dining tables, sofa sets ඔය හැමදේම ඒගොල්ලෝ හදනවා. ඒගොල්ලෝගේ page එක ගිහලා බලාගන්න පුළුවන්. VTech එකේ අලුත්ම showroom එක තියෙන්නේ මහරගමේ පන්නිපිටියයි අතර high level road එකේ. අර පරණ පන්නිපිටියේ පාර එකතු වෙන තැන හොයාගන්න හරිම ලේසි. Google Maps වල VTech කියලා search කරලා බලන්න. මෙන්න මේ තියෙන්නේ ඒ showroom එක තියෙන විදිහ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ closet එක fill කරන්න මගේ ඇඳුමේ. That's coming up next. එහෙනම් ටිකටම බලාගෙන ඉන්න. Let's do that tomorrow. The next day. So here is the finished product, ladies and gentlemen. මේ තියෙන්නේ මම VTech එකෙන් අලුතෙන්ම හදාගත්ත මගේ walk-in closet room එක and it looks amazing. මම ඔයගොල්ලන්ට පොඩි tour එකක් දෙන්නම් මේ different sections මොනවාද තියෙන options ඒ දේවල් ටික පෙන්නන්නම්. ඊට පස්සේ අපි තව පොඩ්ඩකින් අපේ ඇඳුම් ටික ආපහු මෙතෙන්ට replace කරමු. So let's get started. So first things first, ඔයගොල්ලන්ට පේනවා මේක modules තුනකට තමයි හදලා තියෙන්නේ. මේක මට අපි ගෙවල් මාරු කරත් මට මේ module එකෙන් module එක separate කරලා ගෙනියන්න පුළුවන් විදිහට තමයි මේක හැදෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතන පොඩි lining එකක් ඔයගොල්ලන්ට පේන්නේ. මෙන්න මේ lining එක දැනට ලාවට fill කරලා තියෙන්නේ. හැබැයි මට ගලවන්න ඕන වෙලාවක නිකන් දෙක separate කරන්න පුළුවන්. මේ modules තුනේම actually හතරෙම lighting system එකක් තියෙනවා. internal පොඩි lighting strip එකක් මෙතන ගිහිල්ලා තියෙනවා. ඔය modules තුනම මට වෙනම switch on and switch off කරන්න පුළුවන්. මේ modules තුනේම switches තුනක් අපි වෙනම වෙන් කරා. මොකද මට ඕනේ වුණා සමහර වෙලට අපි ගෙවල් මාරු කරොත් මේක මම මේ විදිහට තියන්න නැතුව වෙන විදිහකට තිබ්බොත් එතකොට මට ඒ switches ටික ඕනේ. එතකොට එකින් එක මට switch off and on කරන්න පුළුවන්. මේකේ තියෙන මේක පිටිපස්සේ මේකේ තියෙන මේක අනිත් පැත්තේ චූටි රතු පාට ස්විච් එකක් තියෙනවා and I can switch it on and off as I like. මේ modules තුන අපි separate කරපු විදිහ ගැන කියන්නම්. මගේ තිබ්බ කොහොමත් මෙතන racks තුනක් මෙතන තිබ්බා. හතරවෙනි rack එකයි පස්වෙනි rack එකයි මෙහෙම තිබ්බා. ඒ හින්දා අපි decide කරා පළවෙනි module එකේ මගේ main clothes ටික පොඩක් වැඩිපුර පාවිච්චි කරන shirts ටික මට මෙහෙම තියන්න මෙතන තියන්න උඩ layers ටිකක් දාලා තියෙනවා මගේ සමහරට hand bags වැඩිපුර පාවිච්චි කරන්න දි sarees ඒවා ටික මම තියාගන්න. එතකොට මෙතන sections දෙකක් තියෙනවා. මම හිතාගෙන ඉන්නේ මෙතන denims ටික කලිසම් ටික දාන්න මෙතනට උඩටත් තවත් ඇඳුම්. and මේ module එකේ තියෙනවා drawers 4ක්. පළවෙනි එක හරි චෙට්ටු හීනි වැඩි ඩෙප්ත් එකක් නැති drawer එකක්. මේක I think jewelry වගේ දේවල් වලට. second drawer එක මං හිතාගෙන ඉන්නේ maybe like පොඩි like lingerie, underwear, bras ඒ වගේ ඒවා දාන්න. and then ඊට පස්සේ මම නිතර පාවිච්චි කරන්න නැති ඇඳුම් නැත්නම් නවල අයින් කරන්න ඕන ඒවා අපිට මෙතනට දාන්න පුළුවන්. same thing මෙතන මම තාම decide කරලා නැහැ මම මොකක්ද කරන්න කියලා. මේවට අපිට ඕන විදිහට දාන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා තව drawers දෙකක්, hanging drawers දෙකක් මෙතන උඩයි පල්ලෙහායි. මම නිතර පාවිච්චි කරන blazers, jackets වගේ ඒවා පරිස්සම් කරන්න ඕනේ. මොකද ඒවත් සාමාන්‍යයෙන් පොඩක් ගණන්. ඒ වගේම අර dust එක වැදෙන්නේ නැති වෙන්න ගොඩක් සුදු පාට ඇඳුම් තියෙනවා. ගොඩක් shimmers අර මේවා නිකන් glitter තියෙන ඒවා තියෙනවා. ඒ හින්දා ඒවා
මට මේකේ එල්ලන්න පුළුවන් වෙන්න. මේක ඩිසයින් කරනකොට මට බයක් තිබ්බා මේ ඔක්කොටම මගේ ඇඳුම් ටික දාගන්න බැරි වෙයි කියලා. මොකද ඇත්තම කිව්වොත් තිබ්බා ඇඳුම් 600 සහ 800ක් වගේ වෙනකන් ඇඳුම් තිබ්බා. ඒ හින්දා මට බය වුණා මේ වෝල්ඩ්‍රොබ් ඩිසයින් එක දැක්කම සමහර විට අපිට මදි වෙයි කියලා. ඒ හින්දා නිකන් ඕනෙම දෙයක් ඉතුරු වෙන දේවල් මට නිතරම ඒවා වැඩි ලොකු පරිස්සමක් මට අවශ්‍ය නැති ඒවා කරන්න එල්ලන්න පුළුවන් වෙන්න අපි මෙන්න මේ මොනවද මේකට කියන්නේ රැක්ස් දෙක හයි කරා. එතකොට මේක හයි වෙලා තියෙන්නේ මේ බෝඩ් එකට and මෙතන වැඩි බර වැටිලා මේක නැවෙන්න බැලුවොත් ඒකට පොඩි සපෝට් එකකුත් අපි මෙතන දීලා තියෙනවා. So this is it. This is the plan. දැන් මගේ ඇඳුම් ටික ඔක්කොම තියෙන්නේ ඉස්සරහා. මට එතන පිස්සන් කොටුවක් වගේ මට එතන වැඩ කරන්න බෑ. මගේ ලැප්ටොප් එකේ ඉඳගෙන මට වැඩ 1000ක් තියෙනවා කරන්න. හැබැයි ඒ එකක්වත් මට කරගන්න බැරුව ඉන්නේ. මොකද එතන ඇඳුම් තියෙන හින්දා මාව නිකන් හිර වෙලා වගේ. එහෙනම් මම ටක් දාලා මෙතන මගේ ඇඳුම් ටික දාලා ඊට පස්සේ නිකන් ලොකුවට හිතන්න නැතුව ඇඳුම් ටික දාලා ඊට පස්සේ මං හිතුවා අපි sections මාරු කරලා cupboards එකට දාන්න ඕනේ. cupboards එකට දාලා එහෙම කරමු කියලා. So that's the plan. එහෙනම් අපි wardrobe එක organize කරමු. Okay guys, it is a few days later. දවස් කිහිපයකට පස්සේ මම ඕගොල්ලන්ට මම මේක organize කරාට පස්සේ මගේ මේ drawer rack එක කොහොමද හැදුවේ කියලා පෙන්නන්නම්. First my jewelry drawer. Ta-da! එතින මගේ jewelry drawer එක. Look at that. මම Temu වලින් මෙන්න මේ organizers order කරා. ඔගොල්ලෝ මගේ Facebook videos බලනවා නම් ඔගොල්ලෝ දන්නවා මම මේවා order කරපු විදිහ. ඒවා unboxing කරපු ඒවා ඔක්කොම තියෙනවා. මෙතන මගේ earrings, ලොකු earrings set එක මෙතන තියෙනවා. normal size earrings මෙතන, cutie earrings ටික නිතර එදිනෙදා ජීවිතේ දාන ඒවා ටික මෙතන. මේකේ පොඩි bracelets, cutie කැලි මෙතන මගේ rings ටික. tada! මේ පොඩි hair clips ටිකක්, මේක මගේ Apple Watch එකට දාන bands ටිකක්. මේ තවත් rings වලට ඉඩ තියෙනවා තව ඕන තරම් දාන්න. මේ මං අවුරුදු වලට ගත්ත පොඩි earrings necklace set එකක්. ඒ වගේ නිකන් ear pieces පොඩි අමුතු කැලි බෑලි ඒවා මෙතන තියෙන්නේ. And we also have bracelets, chains ඒ වගේ පොඩි ඒවා ලොකු bangles මෙතන. තවත් jewelry pieces ටිකක් මෙතන තියෙනවා. මට එළියට ගෙනියන්න ඕනේ වුණාම මොනවා හරි මම මේකෙන් අරන් මේකට දාලා ඔන්න ඔක තමයි ගෙනියන්නේ. So here you go. This is my beautiful jewelry set. මේ second and third layer එකේ තියෙන්නේ underwears and lingerie පොඩ්ඩක් එහෙම. ඒ ටික මම පෙන්නන්න යන්නේ නැහැ. පල්ලෙහාම ලාච්චුවේ තියෙනවා මම රැට අඳින එදිනෙදා ජීවිතේ අඳින අර ඇඟට සැහැල්ලු ඇඳුම් ටික. මේකේ මෙතන මගේ බෑග්ස් වගේක් ස්ටෝර් කරා නිතර ඕනේ වෙන්නේ නැති දේ පඩු. මෙන්න මෙතන තමයි මගේ scarves තියෙන්නේ. scarves, swimsuits ඒවා තියෙන්නේ. and මෙතන තමයි මගේ skinnies ඔය පොඩි tube tops එහෙම තියෙන්නේ. මෙතන ආයි තියෙනවා ඉතින් මට කොහෙට දාන්න කියලා හිතා ගන්න බැරි පොඩි jewelry cases ටිකක්. So that is that. ඒ අතරතුර මම තවත් Temu එකෙන් order කරා මෙන්න මේ organizers ටිකක්. ඔන්න ඔය වගේ ඒවා තව 3-4ක් මට order කරන්න ඕනේ. මොකද මේක තමයි මම තියලා තියෙන්නේ
අර සාරීස් මම නිතර අඳින්නේ නැති ඒවා. සාරි, ලෙහෙංගා, ඒ වගේ පොඩි පොඩි බඩු එතන. ඊට පස්සේ මෙතෙන්ටත් මම ඒ වගේ සෙට් එකක් දානවා. මෙතෙන්ට මගේ හෑන්ඩ් බෑග්ස් ටික දැම්මා. මේකට පොඩි හෑන්ඩ් බෑග් ඕගනයිසර් එකකුත් ගත්තා. මෙන්න මේ විදිහට පොඩි පොඩි හෑන්ඩ් බෑග්ස් ටික හරි පිළිවෙලට තියන්න. ඉඩ තියනවා ගාන්ට එකට එකක්. මම මේක එහාට මෙහාට කරාට ප්‍රශ්නයක් නැහැ. අපිරිවෙලක් වෙන්නේ නැහැ. and මේ ටික නිකන් ඔහොම තියනවා. මේව ගැන නම් හිතන්න එපා. So yeah, okay you guys, so this is it. මේ තමයි මගේ wardrobe makeover එක. මේක ඇත්තටම මගේ ජීවිතේ තිබ්බ ලොකු හීනයක්. මම පොඩි කාලේ ගොඩාක් TV බලනවා, YouTube බලනවා, Paris Hilton, you know, Sophia Richie, Kim Kardashian ඒගොල්ලෝගේ closet rooms එහෙම මම නිතර බලනවා. ඉතින් මට මේ වගේ closet room එකක් හදාගන්න එක ලොකු target එකක්, ලොකු achievement එකක් වෙලා තිබ්බේ. And I'm very happy VTech එක එකතු වෙලා අපිට මේ වගේ එකක් හදාගන්න පුළුවන් වුණාට අරවා තරම් ලොකු නැහැ. හැබැයි මේ මට ගොඩාක් ලොකු දෙයක්. ඉතින් මගේ ජීවිතේ තිබ්බ targets වලින් එක target එකක් මේක. තවත් එකින් එක මගේ ටාර්ගට්ස් අචීව් කරගන්නවා. මගේ ජීවිතයේ ජර්නි එකේ ඔයගොල්ලන්ට එකතු වෙන්න කැමති නම්, මාත් එක්ක මේ ගමන යන්න කැමති නම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න, ඔයගොල්ලන්ට videos බලා ගන්න. හැම සතියෙම මම ඔයගොල්ලන්ට video එකක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම overseas trips යන ඒවා, වෙනස් රටවල් වලට ගිහිල්ලා මම කරපු vlogs, ඔය හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තවත් අලුත් දෙයක් තියෙනවා. ඒක තව මාසෙකින් විතර එනවා. ඒ එනවත් එක්ක ඔයගොල්ලන්ට මට ලොකු announcement එකක් කරන්න තියෙනවා. ඊට පස්සෙත් ඊටත් වඩා ලොකු announcement එකක් තියෙනවා. ඒ හින්දා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ makeovers, මගේ ජීවිතේ වෙනස් දේවල් ඔය හැමදේම බලා ගන්න. එහෙනම් subscribe කරන්න. ඔයගොල්ලන්ට තියෙන comments මොනවද කියලා comment කරගෙන යන්න අමතක කරන්න එපා. මොකද හිතුවේ wardrobe එක ගැන ඔයගොල්ලෝ කැමති මොන වගේ achievements ලබා ගන්නද? ඔය හැමදේම comment කරගෙන යන්න. එහෙනම් thank you so much for joining. I will see you in the next video. Bye. Mwah.